ආයුබෝවන් අදත් ඔයාලා හැමෝම පිළිගන්නවා දැනුමට යමක් YouTube channel එකට. අද මම මේ වීඩියෝ එකෙන් ගෙනාවේ සමනලුන් ගැන. සමනලයා යනු කුඩා දරුවන් සහ වැඩිහිටියන් දක්වා මහත් ආදරය කරන දැකීමට ප්‍රිය වූ කෘමි ගණයට අයත් සත්වයෙක්. කුඩා දරුවන් අවදියේදීම සමනලයාගේ ජීවන චක්‍රය ඉගෙන ගන්නා අපට කුඩා දළඹයකු අලංකාර සමනලයෙකු බවට පත්වන ආකාරය පුදුම සහගතයි. සමනලුන් පරිසරයට එක් කරන්නේ පුදුමාකාර චමත්කාර බවක්. සිංහල භාෂා විශේෂඥයින් පවසන ආකාරයට නිරුක්ති විද්‍යාවට අනුව සමනලයා යන වචන නිර්මාණය වූ ආකාරයන් දෙකක් පවතිනවා. සම නල හෙවත් කෘමියාගේ හිස දෙපස ඇති දිගු නාලිකා ද්විත්වය නිසා මෙම නම සෑදී ඇති බව එක් මතයක් වන අතර මල්මෙන් අලංකාර වූ නිසා මල සන යන වචනය සමනල යනුවෙන් වදන් පෙරළියෙන් ඇති වූ බව තවත් මතයක්. වර්තමානය වන විට පරිසරවේදීන්ගේ අවධානයට බඳුන් වී ඇති කරුණක් වන්නේ සමනල් ගහනය දැඩි ලෙස අඩුවීම. දශකයක පමණ කාලයක පටන් සමනලුන්ගේ ශීඝ්‍ර අඩුවීමක් ගෝලීය වශයෙන් දැකගත හැකි බව ඔවුන්ගේ අදහස වෙනවා. මේ සම්බන්ධයෙන් සිදු කරන ලද පර්යේෂණ අනුව මේ වන විට සොයා ගැනීමට හැකි වී ඇත්තේ ඊට හේතු වශයෙන් ගෝලීය උණුසුම ඉහළ යාම, සමනල වාසභූමි විනාශ වීම, කෘමිනාශක භාවිතය යන ආදී කරුණු. බ්‍රිතාන්‍යය යනු සමනලුන් කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන රටක්. ඔවුන්ගේ බටර්ෆ්ලයි කන්සර්වේෂන් ආයතනය විසින් වසර 5කට වරක් නිකුත් කරනු ලබන සමනලුන් පිළිබඳව වාර්තාව අනුව ඔවුන් දක්වන්නේ 1976 සිට මේ දක්වා වන අවුරුදු 40ක කාලය තුළ සමනල් ගහනය ක්‍රමක්‍රමයෙන් අඩු වී යමින් පවතින බව. සමනලුන්ගේ සංසරණය 70%කින් අඩු වී ඇති බවත් 1976 දී සිට සමනල් ගහනයට සාපේක්ෂව මේ වන විට 4%ක් අඩු වී ඇති බවත් වාර්තා වෙලා තියෙනවා. ඇතැම් සමනලුන්ගේ ජීවන චක්‍රය පවා වෙනස් වී ඇති බවත් පෙර පරිදි ඍතු භේදයට අනුව සිදුවුණු සංසරණයන් මේ වන විට නැවතී ඇති බවත් සොයාගෙන ඇති අතර ඇතැම් සමනල් වර්ග සීත ඍතුවේදී බ්‍රිතාන්‍යයෙහි දැකගත හැකි බවත් සොයා ගැනීමට පර්යේෂකයින් සමත් වෙලා තියෙනවා. කෙසේ වෙතත් ඔවුන්ගේ වාර්තාවෙන් ඔවුන් වැඩිදුරටත් නිර්දේශ කරන්නේ නව සමනල් වාසභූමි ඇති කිරීම, යාවත්කාලීන කිරීම සහ ආරක්ෂා කිරීම හා ඒ සඳහා ව්‍යාපෘති කිරීම සුදුසු බව. ඒ වගේම වඳ වී යාමට මුහුණ දෙමින් පවතින සමනල් වර්ග ප්‍රතිවර්ධනය කිරීමට විද්‍යාත්මක ක්‍රියාමාර්ග ගැනීමත් ඔවුන් සඳහන් කළ තියෙනවා. සමනලුන් සංරක්ෂණය ප්‍රවර්ධනය සඳහා මූල්‍ය දායකත්වය ඉහළ දැමීම, නව පරිසර රක්ෂණ ක්‍රමවේද ඇති කිරීම සහ හයිබ්‍රිඩ් පරිසර නිර්මාණය කිරීම ආදියද ඔවුන් සඳහන් කළ තියෙනවා. ඒ වගේම මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, පරිසර සංරක්ෂණය උදෙසා නව බදු ක්‍රම හඳුන්වා දීමත් ඔවුන් පෙන්වලා දීලා තියෙනවා. සමනලුන් සුරැකීම සඳහා ව්‍යාපාරයක් ලංකාවේද ක්‍රියාත්මක වෙනවා. සමනලුන් ශ්‍රීපාද නමස්කාරය සඳහා පිටත්ව යන බව ඈත අතීතයේ පටන් මෙරට ජනකතා තුළ පැවතෙන්නක්. නමුත් අද වන විට බණහරණය සහ සමනල් වාසස්ථාන විනාශ වීම යන ගැටලුව නිසාවෙන් ලංකාවේ සමනල් ගහනයද විශාල වශයෙන් අඩුව ඇති බව නිලධාරීන් සඳහන් කර තියෙනවා. මෙම සංගමය විසින් කන්නැලිය, නිල්ගල, පොකුණු තැන්න සහ යාගිරල වැනි ප්‍රදේශවල ශේෂ්ත්‍ර චාරිකා සිදු කරන අතර ඒ සඳහා උනන්දුව දක්වන ඕනෑම අයෙකුට සහභාගී වීමට හැකි අතර එහිදී සමනලුන්ගේ ඡායාරූප ගැනීමටද ඔවුන්ට අවස්ථාවක් ලැබෙනවා.
එසේම සෑම මාසයකම අවසාන සෙනසුරාදා දිනයේදී කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා අධ්‍යයන අංශයේ මේ විෂය සම්බන්ධයෙන් ආරාධිත විද්වත් දේශනයක් පැවැත්වෙන අතර එය සඳහාද ඕනෑම අයෙකුට සහභාගී විය හැකි බව ඔවුන් වැඩිදුරටත් දන්වා සිටිනවා. ලංකාවේ තෙත් කලාපය තුළ සමනලුන් වැඩි වශයෙන් දැකගත හැකි බවත් අත්වැල්තොට සිංහරාජ වනාන්තරය, පාහියන්ගල, දුම්බරවැටිය, අට්ටාල මුට්ටුව, මීමුරේ, පිටවල පතන, ආදර කන්ද, හෝඩන්තැන්න, රහතන්ගල, රිටිගල, බුදුරුවගල, නිල්ගල පතන, හිරිබාව, වෙහෙරගල, කල්පිටිය වැනි ප්‍රධාන සමනල් වාසස්ථාන රැසක් ඇති බවද සඳහන් කළ තියෙනවා. පරිසරයට ආදරය කරන සමනලුන්ට ආදරය කරන බොහෝ දෙනෙකු ඔවුන් රැක ගැනීමට විශාල වෙහෙසක් දරන බවත් සමනලයා සුන්දර වුවත් මේ මොහොතේ ඔවුන්ගේ පැවැත්ම ඊතරම් සුන්දර නැති බවත් සඳහන් කළ තියෙනවා. අද වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.